ලැප් එකක් ගලවලා බලපුවම ඔයාලා ජීවිතේ හිතන්නේ නැහැ නේද මේ වගේ ඇති කියලා. ඉතින් මේක කුඹි කෙවල් හදාගෙන රාජධානියක් වුණ ලැප් එකක්. ඉතින් මේක කුඹි පදිංචියට ඇවිල්ලා මේ ලැප් එක අවසන් ගමන් යපු ලැප් එකක් තමයි guys මේ තියෙන්නේ. ඒක ගැන දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. වෙලාවට සර්විස් කරන්න ලැප් එකක් පාවිච්චි කරන්න කියන්නේ මෙන්න මේ තියෙන. මේ ලැප් එක අපිට ආයේ නෝ පාව වෙලා. බලන්නකො guys මේ ලැප් එකේ තියෙන ඩස්ට් එක. ඔයාගේ ලැප් එකත් ගොඩ කාලෙකින් සර්විස් කරේ නැත්නම් ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් සේව් කරලා තියාගන්න. වෙලාවට සර්විස් කරගත්තේ නැත්නම් ඔයාගේ ලැප් එකටත් සුබ ගමන් තමයි. ඉතින් guys මේ තියෙන්නේ කස්ටමර්ගේ CPU ෆෑන් එක අස්සේ තියෙන ඩස්ට් එක වලට පේනවනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ලැප් එක අපිට නෝ පවර් වෙලා ආවේ. මේ තියෙන්නේ ඒ කස්ටමර්ගේ ලැප් එක සර්විස් කරාට පස්සේ මදර් බෝඩ් එකේ තියෙන ලුක් එක. මේ ලැප් එක අවසන් ගමන් යවලා තියෙනවා කියලා කිව්වේ මේකේ SoC එකේවත් processor එකේ PCH එකේ තමයි guys මේකේ ෂෝට් එක තියෙන්නේ. ඉතින් මේ ලැප් එකේ රිපෙයාර් එක කරන මේ PCH එක මාරු කරන්න යනවා. ඒ කියන්නේ මේ SoC එකම මාරු කරන්න මොකද දෙකම එකම පැකේජ් එකේ එන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ ලැප් එකේ රිපෙයාර් එක අවසන් කරා කස්ටමර් ඔකේ උනේ නෑ processor එක රීප්ලේස් කරන්න. ඔයාලගේ ලැප්ටොප් රිපෙයාර් එන්ජින් එක MDC කෙනෙකුට දැන්ම අපිට කියන්නේ අපොයින්ට්මන්ට් එකක් දාලා හරි ඔයාලට රිපෙයාර් කරන්න පුළුවන්.